ආයිබෝවන් අද මම ඩිහයිඩ්‍රේට් කරපු අලු කෙසෙල් වලින් රසවත් ව්‍යංජනයක් හදන්න යන්නේ. මේ අලු කෙසෙල් මම ඊටාම සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරම ඩිහයිඩ්‍රේට් කරපුවා. අපි බලමු දැන් මේක කොහොමද අපි හදාගන්නේ කියලා. එතන මම අරන් තියෙනවා ඩිහයිඩ්‍රේට් කරපු අලු කෙසෙල් හරියටම ග්‍රෑම් 30ක්. ඒක මම නටන උණු වතුර දාලා විනාඩි 5ක් විතර තැම්බෙන්න අරිනවා. මේ තියෙන්නේ තම්බලා වතුර පෙරලා ගත්ත ඒ අලු කෙසෙල්. අපි බලමු මේකට මොනවද දාන්නේ කියලා. මේකට මම ගාපු පොල් ටිකක් එකතු කරගන්නවා. මම කියන්නම් කොහොමද ඒක එකතු කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම මේකට අපි දාමු කරපිංචා, රම්පා, කුරුඳු පොතු කෑල්ලක්, අමු මිරිස්, අතු ලුණු ගෙඩි දෙකක් ලියලා සුදු ලුණු ටිකක් දානවා අපි. තව ටිකක් අපි බ්ලෙන්ඩර් කප් එකට දාගමු. ඒක අපි අඹරගෙන මේකට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒ ගාපු පොල් ටික මේකට බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. කැකුළු හාල් ටිකක් පෙඟෙන්න දැම්මම මම කෙසෙල් දාපු වෙලාවෙම ඒ ටිකත් මම බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒක තියා ගන්නවා. ඊට පස්සේ ඇතිලියට මම දානවා මිරිස් කුඩු තේ හැඳි භාගයක්, 3-5 කුඩු තේ හැඳි භාගයක්. අවශ්‍ය පමණට ලුණු දා ගන්නවා. ඊට පස්සේ ඒක වහලා තියලා ආයේ බ්ලෙන්ඩර් කප් එකට මම අඹර ගන්න දාන එකට එකතු කර ගන්නවා කහ කුඩු තේ හැඳි කාලක්, උළුහාල් තේ හැඳි කාලක්, ඒ වගේම අබ තේ හැඳි කාලක්. ඊට පස්සේ මම මේකට දා ගන්නවා පොල් කිරි මේස හැඳි දෙකක් වගේ දාලා අපි මේක බ්ලෙන්ඩ් කරගමු. මේ තියෙන්නේ මම මේ බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක. ඒක මම ඉතුරු පොල් කිරි ටිකටම දාලා හොඳට දිය කරගන්නවා. දැන් මේක උකුවට තියෙනවා. මේක දැන් අපේ අලු කෙසෙලියට දාලා හොඳින් කලවම් කරගමු. දැන් ඉතින් මේක පුළුවන් තරම් අඩු ගින්දරේ විනාඩි 5ක් විතර ඉදව ගන්න තමයි තියෙන්නේ. අඩු ගින්දරේ ඉදව ගන්න කියන්නේ මේක හාල් දාලා හාල් පොල් නඹරලා දාලා නිසා ඉක්මනින් අඩිය අල්ලන්න පුළුවන්. මේ බලන්න හොඳට බොරේට උකුවට මේක ඉදෙද්දි තියෙනවා හරිම ලස්සනයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මේක හරිම සුවඳයි, රසයි.